ස්පෙෂල් කෑම එකක් හදන්න යන්නේ. ඉතින් මේ කෑම එක හදන්නේ ජර්මනියේ ඉඳගෙන. මේක තායි කෑම එකක්. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මේකට ඉස්සෙල්ලම ඕන වුණා මේ කරි පැකට්ස් දෙක. ඊට පස්සේ දානවා මිත්‍රාගේ බලන්නකෝ. මේක ඇත්තටම ඔලිව් ඔයිල් වලින් තමයි චික්කක් ටෙම්පර් කරලා ගන්න ඕන බ්‍රොකොලි. ඊට පස්සේ රෙඩ් බෙල් පෙපර් තියෙනවා. ඒකත් දානවා. ඒක පාරකට රසුනට වදින අපිටම හොඳයි. ඒක ඔක්කොම දාලා චොප්ස් එකක් වගේ අපි මේක තම්ප ගන්න ඕනේ. බලන්නට මේක පාට ලස්සනට තියෙනවා. කැරට් එකේ බෙල් පෙපර් දැන් තමයි පුතු කරේ. මේකට රසන්න කොලන්ට මිරි එතකොට ගම්මිරි ලුණු ඒ වගේ අවශ්‍ය විදිහට දාන්න පුළුවන්. මිශ්‍රණය අපි මේකට කොට කරලා ඒකට ටිකක් දාන්න. ඒ වගේම තව ටිකක් මේක හොඳට කරේට වගේ හදලා එනකොට අපි මේකට පොල් තේ එකතු කරනවා. දැන් පොල් ටික එකතු කරලා පස්සේ මේක ටිකක් අපි හැඳි කරලා හොඳට වහලා තියෙනවා. හරිම ලේසි. පොඩි අය කන්න කැමති හරිම රසවත් කෑමක්. අපි ලංකාවේ චොප්ස් වලට හොඳ කිරි දාන්නේ. නමුත් මේකට අපි කිරිත් දානවා. මේකයි බතුයි මස් කන කෙනෙක් නම් මස් එක්කත් මේක කන්න පුළුවන්. හරිම රසයි ලේසි බත් එක්කට හදාගන්න පුළුවන්.
vegetable curry එකයි එක බත් එක්ක කන්න පුළුවන්. ලේසියෙන් පහසුවෙන් හදන්න පුළුවන් රස කෑමක්. ඔකත් හදලා බලන්න. Okay. අද Bye. Feet so calm.